හායි කියලා කියනවා. ඉතින් මේ අද දවසේදී Facebook සමාජ වෙබ්සයිට් වල මගේ පික්චර් එකක් ගොඩක් සැරිසරනවා. ඉතින් මේ පික්චර් එක ඉතින් ඕගොල්ලන්ට හරි ප්‍රශ්නයක් වෙලා ඇති. ඒක හරෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා සමග මගේ පික්චර් එකක් හොඳට එඩිට් කරලා හොඳට වැඩ පුළුවන් කෙනෙක් ඒක එඩිට් කරලා දාලා තියෙනවා. ඇත්තට මම මේ ටිකේ මාර බිසි. මම ෂූටින් මගේ යාළුවා මට මේ පික්චර් එක එවනවා. ඉතින් දැන් මේක ගොඩක් දුරට කතා වෙනවා කට්ටිය අතර මොකක්ද මේක මොකද හරින්න ෆර්නෑන්ඩෝ කියන්නේ ලංකාවේ ගොඩක් මිනිස්සු දන්න මන්ත්‍රී කෙනෙක්. ඉතින් මාවත් මිනිස්සු දන්නවා. සහ පියුමි හංසමාලි කියන කෙනාට මඩ ගහනවා වැඩි. ඉතින් ඔයගොල්ලෝ කලිනුත් දැක්ක මගේ එඩිට් කරපු පික්චර්ස් වගේක් ගියා. මේ පළවෙනි වතාවත් දෙවෙනි වතාවත් තුන්වෙනි වතාවත් නෙවෙයි අන්තිම වතාව වෙනකුත් නෑ මං හිතන්නේ. ඉතින් වැඩකට නැති මිනිස්සු මේවා දාගෙන එඩිට් කරනවා. ඉතින් මට කරන්න දෙයක් නෑ. මොකද දැන් මේක දැක්කම ඇත්ත නැත්ත මේක කතා කරන්න බැරි. මම ඒකම හිතුවේ ඔයගලන්ට මම බිසි වුණත් මේ මැසේජ් එක දෙන්න ඕනේ කියලා. දැන් සමහරු කියනවා ඇති නෑ මේක ඇත්ත මේක මේ දෙන්නගේ මොකක් හරි තිබුණා එහෙම කියලා. ඉතින් මම කියන්නේ එහෙම හිතාගෙන ඉන්න අයට ප්‍රූෆ් කරන්න පුළුවන් නම් අපි දෙන්නම කොහෙදී හරි බර්ත්ඩේ පාටි එකක මොකක් හරි පාටි එකක දැකලා එහෙම ඈත ළඟ ඉඳලවත් පික්චර් එකක්වත් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒ වගේ හරි දෙයක් දාලා පෙන්නන්න. මේ වගේ බොරු දේවල් එඩිට් කරලා දාන්න එපා කියලා මම හරිම ආදරෙන් ඉල්ලනවා. මොකද ඒක එච්චර හොඳ මදි. විශේෂයෙන්ම මම මේ ඉන්න ෆීල්ඩ් එකත් එක්ක අපිට මඩ වැදෙනවා කොහොමද. එතුමා ගොඩක් මිනිසුන්ට සේවය කරන ඇමති කෙනෙක්. ඉතින් මම කියන්නේ එපා මේ වගේ දේවල් කරන්න. ඉතින් මිනිස්සු බලාගෙන ඉන්නවා ඇති මේක මොකද්ද කියලා. මේක ගොඩක් මේක සම්පූර්ණ බොරුවක්. මේක ඇත්ත පික්චර් එකක් නෙවෙයි. ඒක හොඳට තේරෙනවා. මොකද මම සෙල්ෆි අරන් තියෙන. දැන් එහෙම එකක් තිබුණත් මේ වගේ සෙල්ෆි එකක් ගන්න තරම් මං හිතන්නේ මේ മന്ത്രിතුමා එච්චර මෝඩ නැහැ. එයා ගොඩක් උගත් එක්කෙනෙක්. ඉතින් මට කියන්න තියෙන ඒක සම්පූර්ණ වැරදි. ඒක ඔයගොල්ලන්ගේ මනසින් ඒක අයින් කරන්න. සහ දැන් මේ ප්‍රශ්නේ ගැන කියන්න මම ගොඩක් දුරට දැන් එතුමා කන්ටැක්ට් කරගන්න බැලුවා. මට කන්ටැක්ට් එකක් හම්බුනේ නැහැ. ඉතින් බලමු. මං ආසයි හරෙන් ෆර්නෑන්ඩෝ මන්ත්‍රීතුමාව අඳුර ගන්න. මොකද මේ ප්‍රශ්නේ ගැන පොඩ කතා කරන්න. ඉතින් අපේ කටියට කියන්නේ ප්ලීස් මේ වගේ මට ගහන්න එපා. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. සහ මම දන්නවා මට නම් ගොඩාක් හතුරෝ ඉන්නවා. ඉතින් හතුරෝ ඉන්න. ඉතින් ඒ කට්ටියට මම කියන්නේ ඉතින් මාව මඩ ගහන ඉවර ගාගෙන අනේ අර අහිංසක හොඳ ෆැමිලි ලයිෆ් එකක් තියෙන මිනිස්සුන්ගේ පවුල් අවුල් කරන්න එපා කියලා. ඉතින් මම හරිම ආදරෙන් ඉල්ලා සිටිනවා ඔක්කොම ගෙවුණා.